බලන්න අපේ යාළුවනේ මේ අපි ඉන්නේ මේ ලංකාවේ පළවෙනිම වැව විදියට සලකන පඬා වැව පඬුවස්තේව රජතුමා විසින් කරන්නට යෙදුණු පළවෙනිම වැවක් විදියටයි සලකන්නේ මේ පඬුවස් නුවර මේ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ අතීතයේ වාරි කර්මාන්තයක් තියෙන්නට ඇති. ඉතින් අද පරිසර සාධක සියල්ලම වෙනස් වෙලා වල ගොඩලේ වලින් පිරීලා. නමුත් මේ බලන්න මේ ලංකාවේ නිර්මාණය කරපු පළවෙනිම වැව විදියට සලකන පඬා වැවේ සොරවුව තමයි ඔබ මේ දකින්නේ. ඔබට පේනවා ඇති මේ විශාල ගල් කුට්ටි. මේ අවට හැමතැනම විසිරීලා තියෙන්නේ එහි නටබුන්. මේ ප්‍රදේශයේ අතීතයේ වාරි කර්මාන්තයක් තියෙන්නට ඇති. මතක තියාගන්න පඬුවස් නුවර කෞතුකාගාරය ළඟින් ශ්‍රී ජෙට්ටතිස්ස රජමහා විහාර පාරේ එන්න. ජෙට්ටතිස්ස රජමහා විහාර පාරේ හැරිලා රජමහා විහාරයට යන්න කලින් මෙන්න මේ තියෙන අතුරු මාර්ගය ඔස්සේ තමයි මේ පඬා වැව සොරවුවට ඔබට ළඟාවන්නට පුළුවන්. ඉතින් තරමක් දුෂ්කර වෙන්න පුළුවන් මාර්ගය, ඉතා පටු මාර්ගයක්. නමුත් ඔබට අපහසු වෙන එකක් නෑ. අපේ මේ මාර්ග සිතියම ඔස්සේ මේක හොයාගත්තොත්. ලංකාවේ පළවෙනි රාජධානිය කියලා අපි අහලා තියෙන්නේ අනුරාධපුර රාජධානියනේ. නමුත් ඔබ දන්නවනේ අනුරාධපුර රාජධානිය බිහි වෙන්න කලින් මේ පඬුවස් නුවර පණ්ඩුකාභය රජතුමාගේ සීයා, ඒ කියන්නේ පඬුවස්තේව් රජතුමා සමග මේ රාජධානිය බිහි වෙලා ශාස්ත්‍රීය රාජධානියක් විදිහට මුළු රටම පාලනය කරපු කාලාන්තරයක් තිබ්බා. ඉතින් ඒ කාලාන්තරයේ හැදිච්ච වැවක් විදියට තමයි මේ පඬා වැව සැලකන්නේ. දැන් මේ තියෙන්නේ ඒ අතීත නටබුන්. දැන් අපි මේ ස්ථානයෙන් තරමක් ඉදිරියට ගියොත් මේ විශාල ගල් කුට්ටි ඔබට පේනවා ඇති. බොහෝ විට අර ඒ බිසෝ කොටුව හරහා මේ ප්‍රදේශයට වතුර ගලාගෙන එන්න ඇති. අදටත් ඒ කාණු පද්ධතිය ඉන්නල නටබුන් අස්ථාවශේෂ යම් යම් තැන්වල දැක ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ අනුරාධපුරයේ බසවක්කුළම පණ්ඩුකාභය කුමාරයා විසින් කරපු බසවක්කුළම ලංකාවේ පළවෙනි විදිහට. නමුත් මේ බසවක්කුළම නිර්මාණය කරපු පණ්ඩුකාභය කුමාරයාගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ සීයා, චිත්‍රා කුමරියගේ තාත්තා පිළිබඳව කතාවක් අපි මේ කියන්නේ. පඬුවස්තේව් රජතුමා පඬුවස් නුවර ආශ්‍රය කරගෙන තමන්ගේ රාජධානිය පිහිටුවාගෙන තැන වාරි කර්මාන්ත සිදු කළ බවටයි සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න යාළුවනේ අපි මේ පඬා වැව සොරවුව පතුලට මේ බහින ගමන් ඉන්නේ. ඔබට පේනවා ඇති මේ සොරවුව. මේක තමයි මේ ජලය එහා පැත්තේ නම් මේ පැත්තට එන මාර්ගය සහ මෙතෙන්ට ජලය එක්රැස් වෙලා මෙතනින් නැවත ජල මාර්ගයක් තියෙන්නට ඇති කුඹුරු සඳහා ජලය ගෙන යන්නට. මේ සියල්ල විශාල ගල් කුට්ටි වලින් සමන්විත ඔබට පේනවා ඇති. යම් අතීත අක්ෂර විශේෂයක්, යම් අදහසක් ගෙන දෙනවා ඇති මේ සම්බන්ධයෙන්. ඉතින් අපි දන්නේ ඇත්තටම මේ ගල් කුට්ටි කෙසේ සකස් කරාද, මේවා කෙසේ මේ ස්ථානයේ පතිත කරාද, මේවා කෙසේ මේ ස්ථානයේ එහා මෙහා කරාද කියලා ඒ තාක්ෂණය ගැන අපිට අද අවබෝධයක් නැහැ. නමුත් අපට වඩා දියුණු තාක්ෂණයක් කෙසේ හෝ තිබෙන්නට ඇති බව තමයි මේ
නෂ්ටාවශේෂ දකින අපිට ඒත්තු යන්නේ. ඉතින් අපි නගිමු ඉහළට මේ මෙතනින් එහා ඇත්තටම මඩ සොරවුව කියලා සොරවුවකුත් තියෙනවා. ඉතින් ඒක බලන්න යන්න අපිට අවස්ථාවක් නැහැ මේ කැලෑබද ප්‍රදේශයක් නිසා. දැන් යාළුවනේ මෙන්න බලන්න දැන් අපි මේ ආවේ පඬාවැව සොරවුව බලන්න. මේක තමයි පඬාවැව. දැන් අපිට පේන ඇති මේක තමයි වැව. මේ අතීත වැව මේක. මේ වැවේ පිරිච්ච ජලය මෙන්න මේ ස්ථානයෙන් තමයි අපි අර ඒ සොරවුව මේ ස්ථානයේ තියෙන්නේ. ඒ සොරවුවෙන් එළියට අරගෙන තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් යමු මේ වැව පිළිබඳ යම්කිසි සටහනක් යොදන්න. මේ සියලුම ප්‍රදේශය වැව අතීතී. මේ වැව් රක්ෂිතය. ඉතින් මේක අද වතුර පොදක්වත් නැහැ. ඉතින් මේක ලංකාවේ පළවෙනිම වැව විදියට සලකන්නේ මේක පඬුවස්දේව රජතුමා විසින් කරපු. එතකොට මෙන්න මේ ස්ථානයෙන් තමයි මේ සොරවුව එහා පැත්තට වතුර ගන්න. අපිට පේනවා ඇති මෙන්න මේ ගල් කුට්ටි වගේක් ඔබට පේනවා ඇති. මෙන්න මේ ගල් කුට්ටි හරහා තමයි මෙන්න සොරවුව මේ ඔබට පේනවා ඇති. මේ සොරවුව මේ මෙතනින් එහා පැත්තට ජලය ගැනීම තමයි මේ සොරවුවේ කාර්යය. ඒතර මෙතනත් යම්කිසි ජලය පිටතට ගැනීමේදී ඇතිවන පීඩනය වළක්වන්න මෙතනත් යම්කිසි කොටුවක් බිසෝ කොටුවක් වගේ දෙයක් තියෙන්නට ඇති. බොහෝ දුරට ඒකට වැටිලා එතනින් තමයි ගැඹුරකට වැටිලා එතනින් තමයි එළියට යන්නේ මේ ජලය එළියට ගන්න ජලය. මොකද නැත්තම් මේ වැව් බැම්මට යම්කිසි හානියක් වෙනවා. දැන් අපි ආපු පාර මේ තියෙන වැව් බැම්ම උඩින් තියෙන පාර. එතකොට මේ බිසෝ කොටුවේ එහා පැත්තේ බිසෝ කොටුවට ජලය යන්නේ මෙන්න මේ ජල මාර්ගය. එතකොට මේ ගල් පතුරු මත මේ වැව් කණ්ඩිය මේව නැත්තම් මේ වැව් බන්ට් එක එහෙම නැත්තම් වර්තමානයේ මේ පාර නිර්මාණය වෙලා තියෙනවා. මේ බලන්න මේ වැව විශාල ප්‍රදේශයක පැතිරිලා තිබ්බ වැවක්. ඉතින් මේ බලන්න මේ අපි මේ පඬා වැවේ පහත් ප්‍රදේශයක ඉඳන් මේ ඔබ අමතන්නේ මේ අතීතයේ මේ ප්‍රදේශයේ සියල්ලම ජලයෙන් වට වෙලා තියෙන්න ඇති. ඉතින් මේ ඇල මාර්ග වලින් පඬා වැවට ජලය එන්න ඇති. මේ ඇල මාර්ග වලින් ජලය එන්න ඇති. ඒ ජලය ලබා ගැනීම සඳහා යම් වාරි කර්මාන්තයක් තියෙන්නට ඇති. ඈත ඉම දක්වාම ජලයෙන් පිරීලා තිබිලා අර ස්ථානයෙන් සොරවුව මගින් වතුර එළියට ගන්නට ඇති. ඒ කෘෂිකාර්මික කටයුතු සඳහා අද මේ වල ගොඩලි වලින් සමහර විට මේ පිරීලා තියෙන්නේ අතීතයේ ශාස්ත්‍රීය වැවක් විදිහට සක්‍රීය වැවක් විදිහට මේ ස්ථානයේ තියෙන්නට ඇති. ඉතින් මේ වැව් පතුලේ ඒ බිසෝ කොටු ඒ වැවක තියෙන අංග ලක්ෂණ සියල්ලම තියෙන්න ඇති. අතීත වාරි කර්මාන්තයන් දිහා බලනකොට දැන් මේ ලංකාවේ පළමු වැවේ පඬා වැවේ බිසෝ කොටුව එහා පැත්තේ ඉඳන් අපි කිව්වා එහා පැත්තේ ඉඳන් එහා පැත්තේ වැවෙන් වතුර අරගෙන ඇවිල්ලා තිනවා. මේ තියෙන වැවේ බැම්ම වැව් බන්ට් එක. මේ බන්ට් එක ඇතුලෙන් අරගෙන එන වතුර මේ බිසෝ කොටුවට අපි ගන්නේ පළමුව මේ ජල පීඩනය විශාල පීඩනයක් යටතේ මේ ජලය එළියට එන්නේ. මේ පීඩනය වළක්වන්න තමයි බොහෝ විට ඇතුල් පැත්තේ බිසෝ කොටුවක් වැනි ගැඹුරු වලකට වැටිලා තමයි මෙතනින් එළියට එන්නේ. ඒ ජල පීඩනය වළක්වන්න තමයි මෙහෙම ගැඹුරු වලකට අරගෙන අපි මෙතනින් හීන් සීරුවේ මේ වතුර ටික එළියට දෙන්නේ. ඉතින් මේ ශක්තිය රඳා පවතින සහ කාලාන්තරයක් මේ ප්‍රයෝජනට ගැනීමේ අපේක්ෂාවෙන් අපේ පැරැන්නෝ විශාල ගල් කුට්ටි වලින් සමන්විත මේ බිසෝ කුටුවක් සකස් කරලා තියෙනවා. ඒ නිසා අදටත් මේක නිරුපද්දිතයි. ඉතින් මේ පඬා වැව හදපු මේ තාක්ෂණ ශිල්පීන්ට ඉංජිනේරුවන්ට සහ ඒ රජතුමාට සහ ඒ ඇමතිවරුන්ට අපි අද ගරු කරනවා මේ ස්ථානයේ ඉඳගෙන පඬුවස්දේව රජතුමාට. ඉතින් මේ ප්‍රදේශයේ තියෙන කරන්නට එතුමාලාගත් උත්සාහය සහ
ඒ කැපකිරීම. ඉතින් අතීත ශ්‍රී විභූතියත් එක්ක මේ ආපු ගමන් මග අවුරුදු 2500ක් තිස්සේ අපි ඒ කරගෙන ආපු වාරි කර්මාන්තයන් පිළිබඳව ඇගීමට ලක් කරමින් අපි අද ඔබෙන් සමුගන්නවා පඬාවැව මැද්දේ සිට